සිරි දළදා වන්දනාව උදෙසා ප්‍රවේශ මාර්ග කිහිපය ඔස්සේ දළදා මාලිගා පරිශ්‍රයට ප්‍රවේශ වන ඔබට මෙතෙන් පටන් දළදා වහන්සේ වැඳ පුදා ගන්නට අවස්ථාව ඉවර වෙනවා. මේ මොහොතේ අප දකිනවා දළදා මාලිගා පරිශ්‍රයට මේ පොඩි තුනෙන් එකතු වන බැතිමතුන් ප්‍රවේශ වෙන ආකාරය. ඉතින් අපි ඔබට සිහිපත් කරනවා විට ඔබ බොහොම ඉදිරියට සැදැසි පෙරදැරිව දළදා වහන්සේ වන්දනයට ඔබ පමණක් නෙවෙයි ඔබත් එක්ක මේ ගමනට එකතු වෙන ඔය ප්‍රවේශ මාර්ග තුනේ ඔබේ පොලිමේ ඉදිරියෙන් ඉන්න අය ඔබේ පසුපසින් ඉන්න අය මේ සියලු දෙනා ඔබේම ආදරණීය සහෝදර සහෝදරියෝ ඉතින් මේ සියලු දෙනා එක්ක එකට එකතුව මේ සිත් පෙරදැරිව ගමනට එකතු වෙන ආරම්භයෙන් වැඩි සිටින ඔබට සිදු කරන අපේ අපි මතක් කරනවා ඔබට මේ ප්‍රවේශ මාර්ග තුන ඔස්සේ මේ ගමනට එකතු වෙනකොට පැයක් විතර ඔබ ඉඳලා මේ පටන් දහවල් පටන් ප්‍රවේශ මාර්ගයට එකතු වෙන ගැටි ඉතින් දළදා වහන්සේ වන්දනයේ නිසා ඔබ සැදැහැති ඔබට ඔබේ සිතට නැගෙන විවිධ නිර්මාණශීලී අදහස් නොයසේ නම් දළදා වහන්සේ උදෙසා ඔබට කවි කුංචෝපහාරයක් එහෙමත් නැත්නම් ඔබට දළදා වහන්සේ උදෙසා ඔබේ නිර්මාණාත්මක සිතුවිලි අවදි කරලා ඔබ නිර්මාණය කරන යම් කිසි සිතුවිල්ලක් වෙන්නට පිළිවන් ඔබට අවස්ථාව ඉදකට තිබෙනවා අපිට යොමු කරන්න අපි WhatsApp පන්තිය විවෘත කරලා තිබෙනවා ඔබට දළදා මාලිගාව පාලනාකාරීව සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ වෙන විට පැමිණ සිටින බැතිමතුන්ට සෑම දිනකම රාත්‍රී කාලයේ වැඩි සිටිනවා. බැතිමතුන් සඳහා අවශ්‍ය රාත්‍රී ආහාරය ශ්‍රී දළදා මාලිගාව මගින් ලබාගෙන කටයුතු කරනවා. අද දිනේදී කටයුතු ආරම්භ කළා. පුරා තව දින 10ක් ඉන්න සඳහා අපි බලාපොරොත්තු වෙනවා සියලුම බැතිමතුන්ට අවශ්‍ය රාත්‍රී ආහාරය ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කරලා තියෙන දන්සැල විශේෂයෙන් මහනුවර මහනගර සභාවේ අධීක්ෂණයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නොයෙකුත් බැතිමතුන් සංවිධානය මගින් සියලුම බැතිමතුන්ට දන්සැල් අනාදී සංග්‍රහ කරන්න තමයිට සංවිධානය වෙලා තියෙනවා. ඒ කටයුතු සියල්ල සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා මියන් සැකෙන් තොරව ජලදී මහමෙහෙරි ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේ නිසා ශ්‍රී දළදා මාලිගාව දියවැඩියම එකනදාවේ තුපත්තිලා උන්වනවිට ඊට දළදා වහන්සේ රජතුමාතුළු රාජකීයන් සඳහා මුලින්ම ප්‍රදර්ශනය කරපු අවස්ථාවේ ඒ දළදා වහන්සේගේ මහත් වූ අසිරිය දැකපු රජතුමා පස්වන ප්‍රීතියෙන් පිනාගිය බව අපේ මානසික කතාවල සඳහන් වෙනවා. ඒ මොහොතේ රජතුමා මොනතරම් ශ්‍රද්ධාමානක හැඟීමෙන් උදව්වදී ගියාද කියනවා. දළදා වහන්සේ විශේෂ රජතුමා ප්‍රකාශ කරනවා මේ උතුම්තරම් විසින් දළදා හාමුදුරුවන්ට කරන්න පුළුවන් උත්තම පූජාව මම මේ මුළු රටම පූජා සංවරව ඇතිලෙන සංවරව වචන භාවිත කරන අර මේ පාඩේ වන්දනා කරනකොට ඒ වඳින්න යන මේ නදියට තුන්වන්ගේ තරණ ලැබීමා බහින අයට ඒ සියලු දෙවි දේවතා